දුප්පත් තාත්තා කෙනෙක් තමන්ගේ පුතාට අලුත් සපත්තු කුට්ටමක් අරන් දෙන්න අවුරුද්දක් තිස්සේ සල්ලි එකතු කළා. පුතා ඒ සපත්තු දෙක දාලා සතුටින් එයාගේ ඉස්කෝලේට ගියා. දවසක් පුතා ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකොට දැක්කා තාත්තා පාරේ වැඩ කරනවා. පුතා දැක්කේ තාත්තගේ කකුල් දෙකේ තිබුණ පරණ ටයර් කෑලි දෙකක් රෙදි පටි වලින් බැඳලා හදාගත්තු සෙරෙප්පු දෙකක් විතරයි. තාත්තා පුතාට අලුත් සපත්තු අරන් දුන්නේ එයාගේ සෙරෙප්පු දෙකවත් ගන්න තිබුණ සල්ලි වලින්. අපේ දෙමව්පියෝ අපිට හැම දෙයක්ම අරන් දෙන්නේ ඒ අයට සල්ලි තියෙන හින්දා නෙමෙයි. එයාලගේ සේරම අවශ්‍යතා කැප කරන හින්දා. මට සඳවා